හැනෝ ගයිස් කොහොමද ඔයාලට ඉතින් මේක ස්කේල් ශොප් එකේ පස්වෙනි වීඩියෝ එක අද අපි එකතු වෙන්නේ ෆොගෙට් පාස්වර්ඩ් ඔප්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියන එක සහ ඒක කෝඩ් කරගන්න කොහොමද කෙනෙක් ගැන කතා කරන්න අපි යමු වීඩියෝ එකට හරි මුලිම මංවාලට ෆොගෙට් පාස්වර්ඩ් ඔප්ෂන් එක වැඩ කරන්න කොහොමද කියනෙන් ගැන පොඩි අඩියක් දීලා ඉන්නම් මේකෙදි ඇත්තටම යූස කෙනෙක්ට අපේ පාස්වර්ඩ් එක අමතකනේ එයාගේ පාස්වර්ඩ් එක අමතකුණොතින් එයාට වෙනත් ක්‍රමයෙන් ගැන පාස්වර්ඩ් එක ආපහු රීසෙට් කරලා එයාගේ කවුන්් එක ලොග්වෙන්න දීලා තියෙන ඔප්ෂන් එක ඉති මේක පාවිච්චි ගනි සාමාන්‍යෙන් පාස්වර්ඩ්ඩක් අමතක පුුණුතින් තමයි එමනත්තම් මේ වගේ ඔප්ෂන් එකක් යෝස කෙනෙක් තෝරගන්න හරි මාඩ්ඩුයි හරි ඉතින් ඒ ඔප්ෂන් එක අපි කොහොමද වැඩ කරන්න කියන එක ගැන සහ මේක තියෙන සිකරට එක සහ ඒ දේවල් ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඉතින් මම මුලින්මවාල්ට කරලා පෙනන එක වැඩ කරන්න කොහොමද කියලා මුලින්ම ඉතින් වාලා දැන් ඔන්න පාහිතන්න මට මෙතන ගහන්න පාස්වර්ඩ්කුත් මතකනෑ තින් අපි යන්න ෆොගෙට් පාස්වර්ඩ්කට ෆොගෙට් පාස්වර්ඩ් ගට ගියපු ගමන් ෆොගෙට් පාස්වර්ඩ් කියල ගහලා ඔයාගේ එකකවුන්් එකට ඔයා දීලා තිබ ඊමේල් එක මොකක්ද කියලා මෙතනින් අහනු තින් මම දෙනවා මේ ඊමේල් එකම දීල මම මෙතනින් සෙන් කෝඩ් කරනවා ඉතින් මෙන්න මේ විදිහට කෝඩ් එක සෙන්ඩෙනවා ඔන්න දැන් වෙරිෆිකේෂන් කෝඩ් එක සෙන්ඩුනා කියලා අපිව සෙකන්ඩ් ස්ටෙප් එකට අරගෙන යා ගැන මෙතනදී දැන් ඔන්න අපිට ඇවිල්ල තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ්ඩක් අප ඊමේල් එකට එන්නේ කෝඩ් එක තමයි මෙතන ගහන්න කියලා අපිට කියන්න අප ගීම් බලම අපේ ඊමේල් එකට වෙරිෆිකේෂන් කෝඩ්ඩක් ඉල්ලද කියලා හරි ඔන්න අපිට ස්කිල් ශොප් එකින් ඇවිල්ල තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එක අපි මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ්ඩක් කොබි කරගෙන මෙතෙන්ට ගිහිල්ලා මේක ටේස්ට් කරනවා පේස්ට් කරලා අපේ වෙරිෆයි කෝඩ් කියන එක දෙනවා ඊට පස ඔන්න කෝඩ් එක වෙරිෆයි වුනා කියලාව ඔන්න දැන් අපි වාරගෙන යනවා ෆොගෙට් පාස්වර්ඩ් ඔප්ෂන් එකේ තර්ඩ් ස්ටෙප් එකට මෙතනද අපි මොකරි පාස්වර්ඩ් ඇද්දි නෝ මම මෙතනින් දෙනවා මෙතනින් දෙනවා මොකක්ද අපි දෙන්න අපි මෙතර නම්බස්ටි අම්මදවාගම් එක දෙක දෙක තුන තුන හතර හතර තහපහ දෙක දෙක හරි මම ඔන්න එක දෙක තුන හතර පහ කියන එක දෙක මැකින් දාගන්තා දාගෙන ඔන්න රීසට් පාස්වර්ඩ් කෙනෙක දෙෙනවා ඔන්න පාස්වර්ඩ් එක රීසට් සක්සස්වල් කියලා අපි වාය ලොගින් පේජ් එකට ආව අපි දැම් බලම පාස්වර්ඩ් එක ඇත්තටම රීසට් වෙලාදි කියලා එක දෙක දෙක තුන්න තුම හිතාදර පාපා මෙන්න මේ පාසල්ටම මම දුන්නේ අපි බලු මේක ගාල ලොග් ගන්න පුළුවන්ද කියලා ලොගින් සක්සස්පුල් කියලාව ඔන්න අපිව රීඩිඩෙක්ටුනා ඕම් පේජ් එකට අර දම්ම මෙතන ලොගව් වෙනවා ලොගවට් නම් පස්සේ යන්න දිහක් නෑ ඒ දිර තමයි හරි ඊට පස්සේ අපි යමු මේක ප්‍රොසෙස් එක කොහොමද වෙන්න කියලා බලාගන්න හරි මුලින් මංවාලව ඉන්ඩෙක්ස් එකට අරගෙන යන්නම් ඉන්ඩෙක්ගේ අපේ පාසෝඩ් වෙරිෆිකේෂන් ස්ටෙප් තුන අපි බලමු කෝමද වෙන්න කියලා හරි මෙන්න තියෙනවා අපේ ස්ටෙප් තුන ෆොගෙට් පාස්වර්ඩ් කියන බට්න එක තියෙනවා ඊට පස්සේ ඒකින් මෙන්න මේ තියෙන අපේ සෙකන්ඩ් ඔප්ෂන් එක සොරි සෙකන්ඩ් ස්ටෙප් එක ඊට පස්සේ ඉතින් අපේ තර්ඩ් ස්ටෙප් එක මේක තමයි එන්ට පාසඩ් බිලෝ කියලා අලුත් පාසඩ් එක අරගන්න තැන දෙපස්සේ මේ තියන්න අපේ සෙකන්ඩ් ස්ටෙප් එක මෙතනින් තමයි අපි වෙරිෆිකේෂන් කෝඩ් එක අරගන්නේ දෙපස්සේ මෙතන තමයි ෆස් ස්ටෙප් එක මෙතනින් තමයි අපි ඊමේල් එකට පාස් ටෙම්පරි පාකින OTP එකක් සෙන්ඩ් කරගන්න හරි අපි මුලින්ම මේක ප්‍රොසෙස් එක වෙන්න කොහොමද ගෙන ගැන කතා කරමු ඒක කතා කරන ගමන් අපි යමු ඉස්සරට හරි මංවලට එක්ස්පලේන් කරන්න මෙතන මෙන්න මේ ෆොගෙට් පාස්වර්ඩ් කියන ඔන් කලික් එකේවි කෝල්ඩ් වෙන ෆංශන් එක මේකින් අපිව
මෙන්න මේ ෆංක්ෂන් එක මංවලට පෙන්න්න ඒක මෙන්න මේ ෆංක්ෂන් මේක දරු අපේ ඊමේල් එක සහ ඊමේල් එක මේකින් අරගන්නවා මේ තියෙන්නේ අරපේ එරස් පෙන්න්නන ඒ මෙසේජ්ඩිය අපි මෙතනින් ඊමේල් එක අරගන්නවා ඊමේල් එක වැලිඩේට් කරනවා ඊට පස්ස මේක ෆෝම් ඩේට එකක් කරහ අපේ සර්වසයිඩ් එකට යවන ඊට පස්සේ මුලින්ම අපි මේක යවන්නේ මෙන්න මේ පොගෙට් පාස්වර්ඩ් ප්‍රසෙස් කියන පැත්තට මෙතනින් ගියපු ගමන් අපි බලනවා මේ ඊමේල් එක අපි බලන්න අපි ඉස්සෙල්ලා මේ ඊමේල් එක වේරියබල් එක ස්ටෝර් කරගෙන ඊට පස්සේ අපි බලනවා මේ වැලිඩේට් කරගන්නවා මෙතන ඊමේල් එක හරිද වැරදිද ඒ විස්තර ටික වැලිඩේට් කරගත්තු ගමන් අපි කියනවා මේ ඊමේල් එක වැරදි නම් ඉන්වැලිඩ් මේල් කියලා ඊමේල් එක හරි නම් අපි බලනවා ඩේටාබේස් එකේ මෙහෙම ඊමේල් එකක් තියෙනවද කියලා ඊට පස්සේ ගැන දැම් මෙයා මේ යුස ඉන්නවන මේ යුස කලින් මෙයා පාස්වර්ඩ් රීසෙට් කරලා තියෙනවා කියලා හිතන්න අන්නේම රීසෙට් කරලා තියෙනවනම් ඒකැන මේ මෙහෙම යුස කෙනෙක් ඉන්නවන මෙයා කලින් මෙයාගේ පාස්වර්ඩ් එක රීසෙට් කරලා තියෙනවන අන්න ඒ තියෙන ක්‍රීසෙට් කෝඩ් තියෙනවන කැන අපේ ඩේටාබේස් එකේ තියෙන කෝඩ් අන්න ඒ ටික ඔක්කොම් මෙතිනින් ඩිලීට් කරගන්න හරිද ඊට පස්සෙ කරන්නේ ප්‍රැන්ඩම් ඉට් කියලා මේ ටෙම් එකැනෙ මෙන්න මෙතනින් රැන්ඩමින් කියලා අපි මෙන්න මේ මොකක් හරි රැන්ඩම් කැරක්ටර්ස් හයක මේ පාස්වල්ඩයක් ජනරේට් කරගන්න ජනරේට් කරගෙන ඒ අපේ මෙන්න මේ පාස්වඩ් රීසෙට්ටෝගන් කියන මේකට ඉන්සර්ට් කරගන්න ඉන්සර්ට් කරලා අපි ඒක යවනවා ඊමේල් එකක්ටරු අපේ යසට හරිද ඊට පස්සේ අපි මේ ඊමේල් සෙන් කරන්න PHP මේල වලින් ඒක යස් කරගෙන තම ගැන මේල් හෙට යස් කරගෙන තම ඊමේල් එක සෙන් කරන්නේ ඒක වෙනම කතාව අපි එක වෙනම වීඩියෝ එකින් කතා කර අපි දැනට මේ ප්‍රොසෙස් එක වෙන්න කොමද කියන එක කතා කරගෙන යම් ඊට පස්සේ ඔන්න අපේ ඊමේල් එක සෙන්ඩුනා ඒ ඊමේල් එක සෙන්ඩුන ගැන එයාට යවන්නේ මේ ඇත්තරම කැරක්ට හයි කෝඩ් එක තම අපේ යුසර යවන්නේ අපි මේක ඩේට බේස් එකට ඉන්සර්ට් කරනකොට අපි මේක හැෂ් කරලා තමයි ඉන්සර්ට් කරගන්නේ දෙකොට ඩේට බේස් එක තියෙන හැෂ් කරපු ටෙම්පරි පාස්වර්ඩ් එක යුසට යන්නේ ඔරිජිනල් කැරක්ට හයක පාස්වර්ඩ් එක හරි ඊට පස්සේ අපි වාරගෙන යනවා අපේ මෙන්න මෙතන ඔයාල දකින්නති අපේ සෙකන්ඩ් ඔප්ෂන් එක සෙකන්ඩ් ඔප්ෂන් එකේදී එකැන සෙකන්ඩ් ස්ටප් එක පාස්වඩ් වරිෆිකේෂනල් සෙකන්ඩ් ස්ටප් එක එතනදී අහන්නේ අපේ ඕටිකන් ටෙම්පරි පාස්වර්ඩ් මොකක්ද කියලා ටෙම්පරි පාස්වර්ඩ් එක අපි එතන දුන්න ගමන් ටෙම්පරි පාස්වර්ඩ් එක වෙරිෆයි කරලා මෙන්න මෙතනින් ටෙම්පරි පාස්වර්ඩ් එක වෙරිෆයි කරලා වෙරිෆයි කෝඩ් කියන ඔන් කලික් එක ගැන ඔන් කලික් එකෙද වෙරිෆයි කෝඩ් කියන ෆංශන් එක කෝල් වෙලා මෙන්න මේ ෆංශන් එක තමයි කෝල් වෙන්නේ මේ ෆංශන් එක කෝල් වෙලා මෙතනින් මේක වැලිඩේට් කරගෙන අපි වරගෙන රීසෙට් පාස්වර්ඩ් ප්‍රොසෙස් කියන එකට රීසෙට් පාස්වර්ඩ් ප්‍රොසෙස් එකේදී අපි කරන්නේ මුලින්ම අපි එකන මෙතනද සොරි මට මෙතැදි කියන්න බැලන මෙතැද අපි විනාඩි 10ක ටයිම් සෙට් කරනවා අපි මෙතනදි මුලින්ම බලන්න මේ ඇක්ෂන් එක වෙරිෆයි නම් මුලින්ම බලන්න අපි මෙන්න මේ විනාඩි 10 ඉවරද කියන විනාඩි 10 ඉවරයි නම් වැඩේ ඉවරයි විනාඩි 10 ඉවර නැත්තම් අපි කියනවා ඒ පාස්වර්ඩ් එක අපි හරිද කියලා චෙක් කරගන්නවා පාස්වර්ඩ් එක හරි නම් අපි එයාට අලුත් පාස්වර්ඩ්ඩ ඇඩ් කරන්න දෙනවා අලුතෙන් දෙන පාස්වර්ඩ් එක මෙන්න මෙතනින් වෙරිෆයි කරගන්න අපි නිව පාස්වර්ඩ් කන්ෆර්ම් පාස්වර්ඩ් ඔයටික වෙරිෆයි කරගෙන වෙල්ලා කලින් විදියටම පාස්වර්ඩ් එක අපි ඩේටා බේස් එකට හැෂ් කරලම ඇඩ් කරනවා ඇඩ් කරලා එයාවා පව් ලොගින් පේජ්ට ඊඩියට් කරනවා ඉට පස්සේ යාට අලුත් පාස්වර්ඩ් එක යස් කරලා අපේ යසට යාගේ කවුන්ට එකට ඇක්සෙස් කරන්න පුළුවන් ඔන්න විදිටම අප ෆොගෙට් පාස්වර්ඩ් ඔප්ෂන් එක හදලා තියෙන්නේ මං ඉතනතින් වලට මේක තේරෙන්නේ නැති කියලා අපි මේක තවත් ඉස්සරහට ඩීප්ලි කතා කරමු PHP මේල වගේ දේවල් කතා කරනකොට හරි එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා ගිහින් එන්න ජය වේවා හැමෝටම